ගයිස් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න YS Lasia YouTube channel එකත් එක්ක අපි අද unbox කරන්න යන්නේ Modio ST10 dual camera smart watch එක. මේක අපි ගත්තේ දරාස් එකෙන්. මේකේ මුළු ගාණ වෙන්නේ 13500ට තමයි අපි මේක ගත්තේ. මේකේ ඉස්සරහා පේන්නේ මේ වගේ. මේක ඇත්තටම හදලා තියෙන ලොකු අයට අපි කලින් unbox කළා kids smart watch එකක්. ඒකත් ගත්තේ දරාස් එකෙන්. ඒකෙන් පුළුවන් කෝල් ගන්න. එහෙම කෝල් ගන්නයි ෆොටෝ ගන්න විතරයි පුළුවන්, වැඩි දෙයක් බෑ. ඒක ඉතින් පොඩි ළමයිට ඒකත් තියෙන අපේ channel එකේ ඒ වීඩියෝ එකත් බලන්න. අපි මේකේ තියෙන්නේ ඉස්සරහා 5G full network තියෙනවා, dual camera තියෙනවා, wifi එකට connect කරන්න පුළුවන් අපිට. GPS තියෙනවා, waterproof තියෙනවා, IP67 කියලා එකක්. ඊට පස්සේ Facebook තියෙනවා, YouTube තියෙනවා, TikTok තියෙනවා, heart rate තියෙනවා, අඟල් 2.2ක ස්ක්‍රීන් එකක් තියෙනවා. මේකේ මේ පැත්තේ තියෙන්නේ මෙතන කලර් එක තියෙනවා කළු පාට, RAM එක තියෙනවා 4යි, ස්ටෝරේජ් එක GB 64යි. ඒ RAM එක ස්ටෝරේජ් එකයි. මේ බොක්ස් එක පිටිපස්සේ ගත්තොත් මෙහෙම තමයි තියෙන්නේ. ස්මාර්ට් වොච් බ්‍රෑන්ඩ් charging user manual ඒ ටික තියෙනවා. තව තියෙනවා මේක එක non medical කියලා තියෙනවා. මේකේ please use output below ampere 2ක adapter එකට අඩුවෙන් ampere එන adapter එකක් මේ තෝරගන්න ඕනේ. මේකේ බැටරිය charge කරන්න. මේ තියෙනවා 3 pair straps, color තියෙනවා black, silver කියලා. guys අපි දැන් මේක unbox කරලා බලමු. මුලින්ම මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙනවා user manual එක. මේකේ තියෙන හැම දෙයක්ම මේක ඉතින් වැඩක් නෑ අපිට. වැඩ දන්න නිසා හොඳයි. ඉතින් මේ තියෙන්නේ straps 3. ඔයාලට කැමති එකක් මේකේ දාගන්න පුළුවන්. අපි ඒ ටිකත් පැත්තකින් තියමු. මේ ස්ටෙප්ස් 3 තියෙනවා මෙතන. අපි බලද්දි මෙතන තියෙන මේ තියෙන්නේ guys charging cable එක. මේක magnetic charging cable එකක් තමයි එන්නේ. මේ තියෙන්නේ. ඊපස්සේ අපි දැන් මේ මොකක්ද එකක් තියෙනවා. අන්තිමට දැන් අපි බාකෝඩ් යන්නේ watch එක පැත්තට watch එක ගන්න ගත්තා. මේ වගේ cover එකක් තියෙනවා guys. මේ තියෙන්නේ Modio කියලා ගහලා තියෙනවා. බ්‍රෑන්ඩ් එක Modio. දැන් මේක ගලවලා බලමු. guys මේ වගේ තමයි ස්මාර්ට් වොච් එක තියෙන්නේ. එතන කැමරාවක් තියෙනවා. තාම පිටිපස්සේ කැමරාවක් තියෙනවා. මේ ඩුවල් කැමරා තියෙන්නේ. අපි දැන් මේක ඔන් කරගෙන ඉමු. guys අපි දැන් මේ තියෙන්නේ power button එක. මේ තියෙන්නේ wheel එක. මේකේ අපි පස්සේ වෙන්නන්නම් මේක කරන්න පුළුවන් ඒවා. මෙතන තමයි charger එක ගන්න තියෙන්නේ. මේ වගේ මේ තියෙනවා charger එක. ඒක මෙන්න එහෙම ඇල්ලුවාම මේක ඇල වෙනවා. මැග්නට් එකක් තියෙන්නේ. ඒකෙන් තමයි charge කරන්නේ. මේ මෙතෙන් තමයි SIM දාන්න තියෙන්නේ. මේක දැන් මේ power button එක අපි ඔබාගෙන ඉමු. මේක vibrate එකත් එක්ක Modio කියලා වැටෙනවා. guys ඔච්චේ පොඩි සද්දයක් ආවා. මේක Android is starting කියලා වටන. දැන් load වෙනවා. guys මේ වගේ තමයි අපිට පේන්නේ. මේක අපිට ඉස්සරහින් තියෙන මෙතන තියෙන wifi, bluetooth, මෙතන data on කරන්න තියෙන්නේ. මෙතන තියෙන notification එක. මේ තියෙන brightness ටික වැඩි කරලා බලමු.
ඒක වැඩි වුණා guys. දැන් සවුන්ඩ් එක තියෙනවා මෙතන එයාප්ලේන් මෝඩ් එකක් තියෙනවා මෙතන සෙටින් තියෙනවා. මේක නම් මේ බැටරි සේවින් මෝඩ් එක. ඉතින් බැටරි සේව් වෙනවා. මේකේ බැටරි ගන්න තියෙන 84යි කියලා. මේකෙන් සිම් එකක් දාලා නැති හින්දා නෝ සිම් කියලා වැටෙනවා. අපි සිම් එකක් දාගෙන බලමු. මේ තියෙන guys සිම් එක නැනෝ සයිස් සිම් එකක්. මේක සිම් එක දාද්දි මේ වොච් එක ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කරලා සිම් එක දාන්න ඕනේ. දැන් ඕෆ් කරලා වොච් එක දාලා පෙන්නන්න. guys අපි දැන් සිම් එකක් දාගත්තා. මේකේ පෙන්නනවා සිම් එක. guys ඔයගලන්ට පෙන්නනවා ඇති මෙතන හච් කියලා තියෙනවා 5G තියෙනවා. මේක 5G වොච් එකක්. මේකෙන් අපි දැන් මේ සිම් එකේ data නැති හින්දා අපි Wi-Fi connect කරමු. Wi-Fi on වුණා. Wi-Fi password දීලා මේ Wi-Fi වැටෙනවා. ඊපස්සේ අපි දැන් මේ පැත්තට කරාම තියෙන්නේ අපිට කෝල් ගන්න පුළුවන්, මෙසේජ් දාන්න පුළුවන්. මේ කැල්කියුලේටර් එකක් තියෙනවා. මෙන්න මොකක්ද දන්නේ. මෙතනින් තියෙනවා මෙසේජස් ඔයාලට එන මේකට එන මෙසේජ් තියෙනවා මේකට. මෙතනින්. අපි දැන් යම් මෙතනට අපිට මේ වගේ පෙන්නනවා. මේකෙන් කැමති ස්ටයිල් එකක් දාගන්න පුළුවන්. මේ ස්ටයිල් කියන එකේ අපි දැන්ට අපි දාලා තිබ්බ එකම දාලා තියමු. මෙතන ෆෝන් කියලා තියෙනවා. අපිට මෙතනින් කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් chats කියලා තියෙනවා. මෙතනින් අපිට කැමති මෙසේජ් එකක් දාන්න පුළුවන්. මෙතනින් family කියලා එකක් තියෙනවා. ඒ family කියන්නේ අපිට කැමති number save කරගන්න පුළුවන් මේකේ. මේ තියෙන messages එනේවා. video call කියන්නේ video call ගන්න පුළුවන් මේ කැමරාවක් තියෙන හින්දා. දැන් තියෙන QR code එක. ඒ QR code එක ගියාට පස්සේ scan to download කියන එකට ගියාට පස්සේ මේ QR code එක ෆෝන් එකේ ස්කෑන් කරලා ඇප් එකක් තියෙනවා ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. තව තියෙනවා කැමරාවක් තියෙනවා. කැමරාවෙන් පස්සේ අපි ෆොටෝ අරන් පෙන්නන්න. මේ ගැලරි කියන්නේ කැමරාවෙන් ගත්ත ෆොටෝස් පෙන්නන්න. බ්‍රවුසර් කියලා එකක් තියෙනවා. මෙතනින් කැමති බ්‍රවුසර් එකට යන්න පුළුවන් අපිට. එතනින් ක්ලොක් කියලා තියෙනවා. ඒ ක්ලොක් කිව්වහම අපිට මේකේ එලාම් තියන්නත් පුළුවන්. මෙතනින් තව පුළුවන් මෙතන ස්ටොප් තියන්නත් පුළුවන්. එච්චරයි. මෙතන සවුන්ඩ් රෙකෝඩ් කරන්න පුළුවන්. අපිට කැමති සවුන්ඩ් එකක් රෙකෝඩ් කරන්න පුළුවන්. මේකෙන් තියෙන්නේ අපි යන ස්ටෙප්ස් ගන්න මේ setting එකේ මේ තියෙන මෝ කියලා සිස්ටම් කියලා ගත්තාම Android version එක පෙන්නනවා. Android version එක 8 මේකේ 8.1. මේ බවුටොත් ST10. තව සිස්ටම් කියලා මේකේ ස්ටෝරේජ් කියලා එකක් තියෙනවා. මේකේ ස්ටෝරේජ් බලන්න පුළුවන්. ස්ටෝරේජ් තියෙනවා GB 64ක් තියෙනවා. එතනයි තියෙන්නේ. මම මේකේ face unlock තියෙනවා. file explorer කියන්නේ මේ තියෙන files ඒවා පෙන්නනවා. මේ wallpaper කැමති wallpaper එකක් දාගන්න පුළුවන් අපිට. අපේ හොට එකක් අරගෙන උනා මෙතන දාන්න පුළුවන්. play store කියන්නේ අපේ app එක download කරගන්න පුළුවන් ඕන app එක. play store එකට නගලින් account එකක් හදාගන්න ඕනේ අපි. ඊපස්සේ YouTube තියෙනවා. අපි YouTube ගිහිල්ලා වෙන්නම දැන් අපි wifi connect කරලා හින්දා අපිට වෙන්න YouTube වෙන්න අපි දැන් අපේ channel එක search කරලා බලන්න. අපි search කරමු. search කරගෙන ඉවරයි. මේ YS ලසියා YouTube channel එක වෙන්න අපේ. ඒක හැමෝම subscribe කරන්න. මේ තියෙන දාපු videos. මෙන්න මේක තමයි අර kids smart watch එක. දැන් මේ වීඩියෝ එක අපි ප්ලේ කරමු. මේ ප්ලේ වෙනවා. අපි මේකේ සද්ද අඩු වෙන සද්ද වැඩි ගන්න ඕනේ. මේ සද්ද වැඩි ගන්න මේ පවර් බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ.
බලන් හිටියට පස්සේ මෙහෙම වැටෙනවා. මෙතන තියෙන ෂට් ඩවුන් කරන්න පුළුවන්, මේ රීබූට් කරන්න පුළුවන්. මේකෙන් පෙන්වන්නේ කලින්ගේ ෆයිල්ස් ටික. මේ හෝම් එක, මේ තියෙන මේ ක්ලෝස් කරන එක. අපි සද්ද වැඩි කරමු. ඊට ක්ලෝස් කරමු. ඊට ප්ලේ කරලා බලමු. එක මේක ගත්තේ දවසකින් ඇත්තටම කිව්වොත් රුපියල් 3500කට ආසන්න මුදලක් ගියා. මේක චාර්ජින් පෝට් එක මෙහෙම දුන්නා. මැග්නට් එකක් තියෙන්නේ. මෙහෙම හොඳට ප්ලේ වෙනවා. මේක චාර්ජ් කරාට පස්සේ චාර්ජ් වෙනවා. දැන් ඒක බෑක් කරමු. ගලවගෙන පැත්තේ. මේක අපි ෂෝට්ස් වලට යා. ෂෝට්ස් වලට ගියාට පස්සේ මෙහෙම පෙන්නනවා ෂෝට්ස්. මංගව 500ක් නෑ 1000ක් තමයි තියෙන්නේ. දෙන්න සර්. හොඳට ප්ලේ වෙනවා YouTube වීඩියෝස් එහෙම. දැන් YouTube එකෙන් බෑක් වෙමු. මේකේ තියෙන්නේ තව තියෙනවා power saving තියෙනවා. මේ music තියෙනවා. අපි අර sound record කරපු එකෙන් මේකේ music අහන්න පුළුවන්. මේකේ තියෙනවා WhatsApp එක. WhatsApp එකේ අපිට මේක අපිට මේ sim එකේ නම්බර් එක දීලා login වෙන්න පුළුවන්. මේකම TikTok තියෙනවා app එක. guys අපි දැන් මේ phone එකෙන් call එකක් ගමු. දැන් අපි නම්බර් එක ඩයල් කරගත්තා. අපි දැන් ඒක call කරමු. මේ වැටෙනවා calling කියලා. අපටියෝ කොහොමද guys අපි call එක answer කරා. guys අපි දැන් ෆොටෝ ටිකක් ගත්තා. අපි දැන් මේ gallery කියන එකෙන් ෆොටෝස් ටිකක් පෙන්නනවා ඔයගලන්ට. මේ තියෙන්නේ ෆොටෝ එක. සාමාන්‍යයෙන් හොඳ quality එකක් තියෙනවා. මේ කැමරා දෙකේම ගානට වටිනවා. මට කියන්න අමතකුණා මේ මෙන්න මේ බටන් එක එකපාරක් තිබුවට පස්සේ මේක බැක් වෙනවා. එහෙම තමයි ඒක බැක් කරන්න පුළුවන්. මේ වීල් එක කරකවලා YouTube එකේම ගියාට පස්සේ එහෙම යවන්න පුළුවන්. මේ කරකවලා මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, තව එක්කෙනෙක්ට මේ වගේ එකක් බලන්න share කරන්න. bye.